අයියෙන් යන්නත් බෑනේ ඉතින් නේද මාළු ටික යනවනේ. අන්න හරි. මේක තමයි අපේ වැව ඉතින් ඈ. මේ තියන්නේ වැව. ගල්ගමුවේ අලුත් තේරත්ගම වැව. ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ මායි අපේ අයියා එනවා. මේ වැවට ඉතින් මාළු එක්කත් අල්ලගන්න නේද? ඈ? බලා ගන්න අයියා දාන සුපිරියටම දාලා පේනවනේ. I think මේ අයියා දාන දැල් වලට ගහන්න දැල් දාන්න කවුරුත් නැහැ. මත් එන්නද පස්සෙන් එන්නන්නේ. අපි බලමු ඉතින් කරනකොට වැඩේ කරලා මාළු අහුවේද කියලා අපිට. හැබැයි මාළු නම් ඉන්නවා. හීතලයක්. කිචව් රෑනක් ඉන්නවා පේනවා. ඔය බලහන්. ඔහෙද? ඔබේ කොච්චර දිගයි දානන්ද විදල්? ඔව් අවුලන්නේ. මීටර් 100කට විතර දිගයි. දිගයිනේ. පේනවා ඉතින් මීටර් 100ක විතර දාලා තමයි දාන්නේ අපි ඈ. පෑගෙනවා මොනවා පෑගෙනවද මන්ද? ගොඩනේ. අන්න ඒකනේ වැව්වල ඉතින් වලවලුත් තියෙනවා ගොඩවලුත් තියෙනවා. මේ දවස්වල නම් ඉතින් වැහලා වතුර පිටලා තියෙන හින්දා අවුලක් නැහැ. ඔව් වහින කාලේට මාළු වෙන්නේ ගොඩට. ඒකයි අපි දැලා ගොඩ දාන්නේ. වැස්ස ඉවරුණා යාළුවනේ. දැන් ඉතින් අපේ අයියා දැන් ඕම් බලන්න මාළු එලවන්න හදන්නේ. ඔන්න බලා ගන්න. මාත් ඉතින් පොඩි සපෝට් එකක් දෙනවා ඉතින්. දැන් හරි නෑනේ. ඔය දැල තියෙන අන්න අර දැල තියෙන අන්න අර කැල අර ටියුබ් එක පෙන්නේ. පෙන්නන් අන්න හර තමයි දැල තියෙන්නේ ඈ. දැන් මෙහෙ ඉඳන් යනවා අපි අර පැත්තට. අයියාට නම් මේ රව ඉතින් හොඳට පුරුදුයි. මට තමයි මේවා පුරුදු නැත්තේ. අයියා හැමදාම වැවේනේ. මං ඉතින් ගෙදරනේ ඉන්නේ. අපේ නේද යන්නේ මාළු. අන්න මාළු යනවා අර. ආයි. ඔක්කොම දැලටනේ යන්නේ. දැලට අවුවේනේ. වෙලානේ. ලොකු එළවෙලි නෑ. මම මෙහින් එන්නද? දාන් එනවා දුම් වෙනවා. තව පොඩ්ඩෙන් වීඩියෝ කරලා තමයි. අතන තියෙන්නේ නේ කෙරවල.
අපි දැන් දැලට මාළු එලවලා ඉවරයි. හරිද? අපි දෙන්න දැන් ගලවන්න තමයි හදන්නේ මේ මාළු. බලමු අපි කොහොමද කියලා අස්සන්නේ. මේක තමයි මාළු අමුණන නූල නේ ආනන්දයි. මේක නූල. ඔය තියෙන. අන්න. මේකට තමයි අපි මාළු අමුණන්නේ. දැන් තමයි හොඳම අවදිය තියෙන්නේ. අන්න පළවෙනි මාළු. දෙක වදින්නේ ඈ. එනනේ. අන්න ගලවම ඈ. මාළු ගලවන එකත් හැමෝටම කරන්න පුළුවන් බැරිද නේද මේක? ඔව් පුරුද්ද තියෙන්න ඕනේ. නැත්නම් ටුක් ගාද්දි බඩු ගැලවෙනවා. ඕන් දෙකයි ඈ. තෙප්පෙලිම දෙන්නයි. සමහරු කොර්ලි කියලා කියනවා නේ. තව දෙකක් හම්බුණා අපිට මාළු ඈ. යන්න සුපිරි බඩු ඈ. මේක ඇවිල්ලා ආනන්දයි දැල කීයද? 3යි? 3:00 දැලක් මේක ඈ. මේ 3:00 දැලට වදින මාළු. එනවනේ සයිස් එක. টොප් බඩු ආයිත්. තව එකෙක් ඉන්නවද නා? නේ අම්නුප එක. අනුප දෙන්න දැලට ඇවිල්ලා. ආනන්දයි පාට්ට ටිස් එකක් තියෙනවා මාළු ගලවල. එනවනේ. අවුරුදු 20ක් විතර ඉතින් මේක රස්සාවනේ. අන්න වෙනවනේ. අවුරුදු 20ක් ඈ. සෙල්ලම් නෑ ඒක. මම බලන මාළුවක් ගහන විදිය ඈ. අන්න එහෙම තමයි ගහලා ගන්නෙ මාළුවා. ඔන්න ඉන්නවා සුපිරි මාළුවෙක් ඉන්නවා වගේ ඉස්සරහ අපි බලමු මොකෙද ඉන්නේ කියලා. අන්න බඩක් ඉන්නවා. පේනවනේ. අන්න එහෙමයි කරන්නේ. ඉතින් කඩන්න වෙනවා ඉතින් නේද? මේකට තමයි ලූලා කියන්නේ. අපි නම් කියන්නේ ලූලා කියලා නේද ආනන්දයි? ඔව්. අනිත් අය මොනවා කියනවද දන්නේ නැහැ අපි. දත් තියෙනවා සෑහෙන්නනේ චූටි දත්. තවත් එක්කෙනෙක් ඉන්නවා. අන්නවා. දැල ඉරෙන්නේ නැති වෙන්න ගලව ගන්නත් ඕනනේ. තවත් මාළුවෙක් ඉන්නවා. අපේ වැවේ මාළු. අලුත් තේරක් දෙන වැවේ මාළු මේ. බලමු තව ඉන්නවද? දෙක ඉන්නේ දෙක මාළු. හොඳ බඩු ඉන්නවා හැබැයි. ගස්සට ගොඩ එන්නේ. ගස්සට එන්නේ නේ. නැත්තම් ජඹුරේ. ජඹුරේ ඉන්නේ. තප්පර දෙකෙන් ගලවනවා මාළුවා නේ. ඉන්න. පේනවනේ 3යි. පේනවනේ හුද බඩු ඈ. රාජකීය බඩු ඒවා. මාළු කණ්ඩ හැමෝටම ලේසුනාට මාළු අල්ලන්න විඳින දුක දන්නේ අපි විතරයි නැද්ද? ඈ? මොකටම අල්ලන්නත් බෑ. බෙදලා දුන්නාම කන්න නම් පුළුවන් හැමෝටම. පේනවනේ මරු. උණා සුපිරි භාණ්ඩයක්. බලමු. ඉන්නෝනේ මාළු නන්නේ. ඉන්නේ. මීටර් 100කට විතර කිට්ටු දරක ඉතින් නැද්ද? ඔන්නමයි ගලවන්නේ දැලට හානියක් වෙන්නේ නැති වෙන්නේ. අපෝදානේ නා. ඔය ඉන්නවා මාළු ඈ. ඉන්නවා ඈ. ඔය ඉන්නේ තවත් එකෙක් ඉන්නවා. මාව නම් දැන් වෙවුලනවා ඈ.
දැන් බලන කෙනෙකුට අහන්න හිතෙයි මේක මොකද මේ මාළුවා ගලවන්න කලින් කටුව ගහගන්න කියලා. ඈ නැත්තම් පැන්නොත් බැරි වෙලා හරි නේද? මල වැඩක් නෙවෙන්නේ. දැන් ඉතින් පැන්නත් ඌ අතේ තමයි. එනවනේ මාළු ටොප් බඩු. සිලාපි වගේ වුණා නේ. සාමාන්‍යයෙන් ওই මාළුවට මාස කීයක් විතර ඇත? මාස 6ක් විතර. මාස 6ක විතර මාළු ඉන්නේ. දැන් 400ක්. හරි ඉන්නවා මාළු. තුනයි. පේනවනේ බඩු. එක තැන 3යි ඈ. 4යි අර අරෙත් එකක් ඉන්නවා. ඒක නම් බට්ටේ. ඌට නම් මාස 2ක් විතර ආයේ නේ. උගේ කෙලින්ම ගෑම් 400ක්. 400ක් විතර තියෙනවානේ. 350 400 අතර මාළුවෙක් තමයි මේ ඉන්නේ. කිලෝ එකට 4යි. ඔව්. මේ වගේම කිලෝ එකටම 4යි. හොඳටම පැටලිලා ඉන්නේ. කඩා ගන්න නැතුව ගලවන්නත් ඕනේ ඉතින්. මම හිතන්නේ ගලවන්න අමාරු වුණ මාළුවා නේ. මේ පැත්තෙන් ආව. මාළු. ඒක තමයි මාළු. එනවනේ මාළු. අන්දේ බලන්න මේ පැත්තට. හරි. ඕඩි. නා. ඩෝඩ්. ඒක නම් කපල් එකම වාගේ වැදිලා තියෙන්නේ. ගෙදරට වරෙන් ලව් කරන්න ආපු දෙන්නෙක් ඈ. ආදරවන්තයෝ, ප්‍රේමවන්තයෝ දෙන්නෙක්. පොද්දට තමයි ඉතින්. බලාගෙන යන්න. තව බලාගෙන යන්න ආන් ඉන්නවා වෙයි ඉන්නේ. ඒ ඇවිල්ලා ප්‍රේමවන්තයන්ට උදව් කරන්න අපිට. ඒකනේ තුට්ටක් ඈතින් ඇදිලා තියෙන්නේ. දැන් නම් අහසත් නිල් පාට වීගෙන එන්නේ නේ. වහින පාටක් නැහැ. අවශ්‍ය වැස්සොත් තමයි යා. මේ මාළුවා මොකද ආනන්දයි? මුට කියන්නේ කාවයියා. මේක තමයි කාවයියා කියන්නේ අපේ භාෂාවෙන්. පෙන්නන්නේ. ඇයි කාලේට ගොඩ එනවා. ඔව්. අන්න මේ ඉන්නේ කාවයියා. කටු තමයි. මේ තියෙන්නේ කාවයියා නේ. මේන් කාවයියා කියන කතාව. අපි ඉතින් මුංග නම් ගන්න නැහැ මුං වීක් කරනවා අපි ඕන. අන්න. ජපාන් නිසා දාන්න බෑ අන්න ඒකයි තියෙන්නේ. අන්න ඒකනේ. ඒක තමයි කරදරේ තියෙන්නේ.
පේනවනේ ජපන් ජපර යාය. අය වගා කරලා වායේ. ජපන් ජපරක් තියෙනවා මාළුත් තියෙනවා. මාළුන්ට වැඩි ජපන් ජපර නම් වදිනවා. gitu hari අම්මට උරු තවත් ලූලක හැබැයි ඌනන් නියම භාණ්ඩයක් ඉන්නේ කඩන්න බෙල්ල කඩන්න නැත්තම් ගියොත් එහෙම අපිට පෙන්නන්න බැරි වෙනවා කට්ටියට එන්න බඩු උන්ටම පැටලිලා ඉන්නේ කොහෙන්ද බං උරිංගලා තියෙන්නේ තනින්මයි ආපහු ගන්න. එතනින්ම තමයි ගන්නෙ ඒ තනින් ආපහු පස්සට සහට ගන්න බැරන්නේ. සුපි භාණ්ඩයක්නේ නම් දැකලා එපා වෙලා. එකලා එපා වෙලා තියෙන්නේ බඩු දැක්කනේ වෙන්න තියෙන්නේ තව මරුවේ ඒ දැල් පාඩුව නම් වාසීනේ කාලෙට මෙහෙම මාළු අහු වෙනවා. අවුනේ ඇත්තට වෙනවා මාළු. දැන් ඉතින් දැල ඉවරයි එතන බලන්න එක දැල් පාඩුව කොච්චර වැදුනද කියලා මාළු දහයක් විතර තියෙනවානේ එක දැල් පාඩුවකට තමයි තින්නේ ලූලු දෙන්න ඉතුරු ඔක්කොම තෙප්පලි අපි දෙන්න එක දැල් පාඩුවක් ඉවර කරා නේද සුද්ද වාගේ යනවා දැන් දෙවෙනි එකට ඒකෙත් වීඩියෝ එකක් දෙනවා ඉන්නකො අපි දැන් කොහේ හරි දානම්ද ඊළඟ දැල් පාඩුව දාන්න යන්නේ හරි නාම නේද අර පොඩට වෙන්න මාළු මේ ඇවිල්ලා ඉන්නේ. ඔව්. මේ හරි නාලා බලමු. මෙතනින් නාමනේ. අපි දැන් අල්ලපු මාළු වල මෙතන තියලා දැලේ කොනේ හරිද අන්න උතනින් දාලා අපි දැන් මේක යනවා අන්න අරහේ අර පේන්නේ ඔන්න ඔහෙට තමයි මේක අරගෙන යන්නේ මාළු ඉන්නේ ගොඩනේ දෙවෙනි දැල් පාඩුව දැලා දානවට කියන්නේ අපි පාඩුවක් කියලා එක පාරකට කියන්නේ ඒක තමයි දැල් පාඩුව අපේ භාෂාවෙන් කියනවා නේ ආනන්දයි ඔව් ඔයාලා බලාගෙන ඉන්නකෝ රැඳිලා ඉන්නකෝ අපි දෙනවා මාළු අද මාළු ගලවනවා බලන්න කට්ටිය කැමති කට්ටිය ගොඩක් ඉන්නෝනේ මේ කට්ටියට ඉතින් පෙන්නනවා නේ අපි නම් ඉතින් හැමදාම දකින්නවා මාළු සාමාන්‍යයෙන් කොළඹ වගේ නම් ඉන්නේ ඔයා මේක බලන්න නේද ඒකට ඔයාලට මාළු ඉන්නේ ගොඩක් දුරට මේ මුහුදු මාළු නේ වැව් මාළු මේ පැත්තට අඩුයිනේ ගොඩක් දුරට දැල දාලා ඉවරයි නේ තව ටිකයි තියෙන්නේ දාන්න දීවර ඇමතුමා මේ ඉන්නේ දීවර ඇමතුමා ඉන්නවා
දිවරම් තුමයි ගෝලයක් ඉන්නවා පැත්තක. කැමරාව. දැල නම් ඉවරයි දාලා අපි ඈ. ටුට්ටක් ඉතුරුත් තියෙනවා. මේ ටික දානවද? මේ ටිකක් දානවද? ඕනේ නැහැ නේ. අපි එළවමු නේද? ඈ අපි එහෙනම් එළවලා බලමු. හරි. හරි මහන්සි එළවලා මාළු ඈ. බලමු බා. ඕනේද මාළු? ඔව්. 500යි. දෙවෙනි දැල් පහුවේ පළවෙනි අස්වැන්න තමයි දැන් නෙලන්න හදන්නේ අපි නේ. ආයෙ ගහන්න නැහැ නේ ආනන්දේ රෑ වෙලාන් තියෙන්නේ. යනවා නේ. විකුණ ගන්නත් එපයි. වා. ඉස්සෙල්ලාම එක টොප් බලුවක් ඈ. දැන් 500ක් පත්. 500ක් විතර. තියනවා නේ. එන්නේ. තුනක් ඉන්නවා එකට. අර රෑම සෙට් කරන මේ පැත්තට බා. කලවිලක් තමයි කියන්නේ. මේ කෑල්ල ගැලවිල්ලක් තමයි කියනවා කිව්වත්. උනා ලස්සන මාළු එක. කොහොම? ලොකු සයිස්. size, very size. නයිලෝටි සිලාපියා. මොකද? නයිලෝටි සිලාපියා. නයිලෝටි සිලාපියා කියන්නේ ඒකට ඈ. මාළු ගොඩක් ඉන්නවා නේද මේ කෑල්ලේ. ගලෝපා. බඩු ඉන්නේ ටොප් බඩු ඈ. මාළු ඕනනම් අලුත් පැරජනට එන්න. ඔව්. මාළු නම් මාළු අලුත් එකක් ගෙන ගාවේ මාළු. අල්ලන්න දෙන්නේ නැහැ ආවයි කියලා. ඔව් බඩු අරන් ඉතින් නේද? අල්ලන මාළු ගන්න පුළුවන් ආව. පිළි කොට්ටම් වාගේ අල්ල ගත්තා. ආව. පේනවනේ ගලවන ගැලවිල්ල කොච්චර දස්සෙද්ද කියලා තේරෙනව නේද එතකොට? ටුන් ගැව්වා ටං ගාලා වැලි. මං වගේ ගලවන්න බෑ මට නම් හොම්බා. පොඩි එකක් එක්ස්පීරියන්ස් එකනේ. Kalau pemain di auto sama popur. Oh. Pai. Apa? අපරයි නේ. මේ ඉතින් මාළු අල්ලනවා බලන්න බෑ. මෙහෙම මාළු වදින්නේ නැද්ද? අපි මෙන්න ඕන. අපි එන්න ඕනේ අල්ලන්න මාළු.
මේකේ ලූලු සෙට් උනා වයි බා නේ ඔව් තෝනම් පහයි පේනානේ මාළු මාළු ඉන්න තාලේ පේනවා නේද මේ දැලේ මාළු උඩ ඉඳන් පේන්නේ උඩ මේ එතන හතරයි පහයි බඩු නන්දයත් පොඩ්ඩක් ගමු අපි ආයේ කැමරාවට නේද මාළු වල්ලන්න ඕන නම් මට කෝල් එකක් දෙන්න මාළු වලින් ගව් තියෙනවා මාළු ඉන්න ගව් තියෙනවා නම් නැද්ද ඔව් මාළු ටික අරලා දෙන්න ගල්පාඩු දෙකයි දෙකෙන් කොල්ල දෙන්නම ගෙදර නේද බා ඔව් කොහොමවත් වැඩි අරලා වෙනවා ඔව් මාළු යවේනේ ඉන්නේ ඒක කරලා ගත්තා සංගතාව කීයටද වෙලාව 5යි 2යි මාළු තුනක් ඕන රාව මේකනේ බා ඔව් ගලවන්න මම එකින් එක දාන්න පස්සෙන් පස්සට නෑ නෑ වීඩියෝ ගන්න මාස 3ක් හැංගිලා හිටිය වාරක දැන් එන්න උනා එළියට කොහෙන් හරි යයි එනනේ මාළු 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 ඇස්සට වඩා ලොකුයි මාළු මේකනේ ගලවන්න අමාරුනේ උන්නම් හොඳටම හැදිච්ච මාළු සිලාපියා ඉතින් ඔච්චර තමයිනේ නැතාව ටික ලොකු වෙනවානේ තුනෝ ඉරුණා අන්නද ගලවන්නත් බෑ කොහොම මීටර් 20ක් විතර බැලුවේ මීටර් 20යි බැලුවේ නේ 5ක් ගැලුවනේ මාළු කිලෝද කිලෝ ඔව් සාමාන්‍ය කිලෝ එක 3 දෙනයිනේ පෑනම සෙට් වුණා බා අර කෑල්ල හිටපු මැස්සන් භාගයක් කොච්චර යටින් අතන ගියානම් යෑමක් තමයි තියෙන්නේ මේ කෑල්ල තමයි ගැලෙවි මම ඔබට කිව්වනේ අතෙන්ට යනකම් ගලවන්න තමයි තියෙන්නේ
ගෙඩිය ඉස්සරහට යන්න පුළුවන් මාළුවෙක් ඉන්නවා. ඉන්නේ තාන් ගියා. ඌ ගියා ඈ. වාසනාවන්තය. ඌ ඇවිල්ලා ලක්කාරයා. අම්බෝ ලොකු අමාරුවකින් ගැලවුණේ කියලා යනවා ඇති ඈ. ඌමල මන් දන්නේ ආයේ වැදුනේ. කරන්නේ කලින් මාළු වැදුනා නේ. ඇත්තටම මාරු විකුණුම් නේ. නේද? නැත්තම් තෝමයි කණ්ඩේ මෙච්චර කොට. කනවා කියලත් අය කෑවේ එක්කෙලිම සති දෙයක් විතර. Facebook එකේ ඩෝංගා කියලා පෝස්ට් එකක් දාගෙනද? මොකක්ද? අපේ ගමේ සෙට් එකක් ඉන්නවනේ. මාළු ඕනයි ඩෝංගාලා ඉන්න තාපය බාකින් ආනන්දයිලා ගිය ගාවට කියලා. කවුද ඉන්නේ? ඉන්නවා ගමේ 70 පුරුත් ඔක්කොම මගේ Facebook එකේ. දා ඈ? මේකට ගන්නවා වාන්දයි මේකට ගන්නවා. මේ ඔය තමයි වැදුන වැදිල්ල නේනවනේ මාළු. ආයෙ ඉතින් මොකුත් නැහැ. ගහේ මල් පිපිලා වාගේ. ඔක්ක බයිනෝ ඈ. තොපි දෙන්නට කියලාද බනින්නේ බලන්න මං කියන්නේ බොරුද කියලා. උණන් ගලවන්න ටිකක් ඩේන්ජර් වෙයි වාගේ බා. කඩන්නම වෙයි වගේ ඇයි. යන්න දෙන්නේ උඹලා කොහොමද දඟලන්නේ කොහොමද වැටුණා තමයි. මම වැටුණා බා නමු වැටුණා දෙන්නට අද මාළු වල උත්ස ගන්නත් බැරි වගේ බා මාළු අහු වෙනවා කියලා හැමදාම වීඩියෝ කරන්න කියන්න එපා ඈ ෆෝන් කියලා ඒවා මම මේක ගැට ගන්නවා බා තව පාඩු දෙකක් ගහුවා නම් වැල පිරෙනවා බා පොකුරු මල් සැනකෙලි ඔමරි ලතාවයි නුහුරු හැඟුම් මාවට කර තබන ලතාවයි කියලා 1 2 3 4 5 6යි
අලුත් දැලක් දෙනවා ඊයේ. ඊයේ ගෙනාපු අලුත් දැලනේ. ඒක හොඳයි. සුපිරි දැලක්. තවත් ඉන්න. පට්ට බඩුවක් සෙට් වෙලා ඉන්නවා ඈ. ඒකද බං මම මෙච්චර කාලයක් හැංගිලා හිටියේ. ලොකු මාරු අද දවසේ වැදුම දැලට වැදුම. නේ? තව ඉස්සරහට ඉන්නවද දන්නේ නැහැ. කඩන්න වෙනලා ඉන්නේ නැත්තේ. හැදුවේ නෑනේ. ඊයේ තනින්ම අපහුවා. වැඩ තමයි. වැඩකාරයන්ට බොරු බෑ කියනවනේ. අපි දෙන්න දැල අරන් එළියට බහිනකොට අපි ලොක්ක හම්බු වෙපා. විදායි මහත්තයා වැවි. ඈ හොඳයි නේ. හොඳයි නේ ඇත්තට. කියන්නද මාළු වදනම් අහුවෙන්න ඕනේ. අක්කා ඉතින් මාළු අහුවෙලා නැහැ මුන් දෙන්න ඒක තව ආවේ නැති. එයා හිතන ඒතකන් අපි දන්නේ වැඩි. ගලව ගන්න බැරි ඉන්නේ අපිට උන්නේ. අයියෝ. මාළු එපා වෙලා ඉන්නේ. ආයෙ වැඩිලා නැත්තම් හොඳයි. අය වැදිලා නැත්තම් එපා නැද්ද? හොඳයි. ඊපොළ කොහොමද බැලේ? භාගයක් පිරලා තියෙන්නේ. මේ ඉන්නේ ලොකු ලූලාගේ පොඩි ලූලා. උන් නගන්නේ නැහැ නේ. නිකන් කටාස්සෙන් ගිහලා හොය. කටාස්සට නූලක් දීලා අන්න ඌට ජීවදානෙ දුන්නා. අපි ඒ වගේ පින්කටත් කරනව නැද්ද? ඉස්සරහ ඉන්න. ලොකු ලූලෙක් පොඩි ලූලෙක් කියවුවාම ලොකු ලූලෙක් හම්බ වෙනවා. ලූලු තුන් දෙනෙක් ඉන්නවා දැන්. තුන් දෙනානේ. කනම ඔතාගෙන හොඳට. දොස්තර කෙනෙක්.
මේ තමයි අලුත් තේරක් දෙමු බැරි මාළු අල්ලන අපේ ආනන්ද අයියා. මාළු අල්ලන්න නෙමෙයි ඉතින් වැව බදු අරන් තියෙන්නේ නේ. ඒ තමයි ආනන්ද අයියා. මාළු එහෙම ඉන්නවා නම් කියන්න ඕන වැවක මාළු අල්ලලා දෙනවා. වැවුත් බදු ගන්නවා නේ. ඌ නසරානිකාරයෙක් බා. අනයි බං තාම වෙල්ල කැඩුවට. කොහමද টොප් බඩුවක් ඌ නං ඈ. මුන් රසානන්දය දුමේ වේලලා නේ බා. ඕන දේකට රහයි. දුර්ලභ මාළුනේ. ඔව්. හැම තැනම නෑ ලූ. ලූල්ලු අඩුයි. ලූල්ලුම කන්න කැමති පිරිසකුත් ඉන්නවනේ. හරි ගුණ මාළුවෙක්. ඒක හරි ගුණයි මාළුවා. අන්න බඩුව. ලූල්ලු 3යි සෙම ගොඩ එක හිටපු තැන. තාත් එක්කනේ කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. ආගම ලොකු. ඔව්. ඒක පොඩි නේ. පොඩ්ඩක් පොඩිනේ. 350ක් විතර ඉන්නවනේ. 300 350ක් අතර වා. දෙකක් අහපාත. ඒකනේ. මේ වගේ මාළු දකින්නවද? කහ පාට එකේ කට කහ පාට මාළු. සිලාපියම තමයි නේ. ඔව්. අපේ වීඩියෝ එක විනාඩි 4ක් ගියා. වීඩියෝ එක විනාඩි 4ක් ගියා ඒ වීඩියෝ එක. කොටස් දෙකකට දාන්න. ඈ? වීඩියෝ දෙකකට දාන්න. දෙකම එකකට සෙට් වෙනවා. ඉස්කෝලේ යන එකෙක් ඉන්නවා. තව එකෙක් හිටියා බං. නේ? මාළු පේන්නේ. ඒක මම බැලුවා යකෝ දෙන්න කියලා දැන් එකයි කැලුවේ කියලා. ඉවරයක් නෑ ආනන්දයි. දැලින් භාගයක් විතර වගේ ඉවර. අර ඌ බයින නැති මේ මාළුවාට උඹ ගිය පාරෙම ඇවිල්ලා මටත් කැලුණානේ කියලා දැන්.
ලිපි පැටියකුත් තියෙනවා. මේක තමයි ගල් ලිප්පා. ඒකගේ පැටියා. ගල් ලිප්පනේ? දේශවල උත්කල්ල. ඔව් ඈ. ගල් ලිප්පා. කාර්යයක් කියයි. පංජපරත් එක්ක තමයි මොකුත් කරන්න බැරි. ගලි. තවත් ගල් ලිපි පැටියෙක් දාපු එකම වුණාද මන් දන්නේ නෑ ඔව් ලොකුයි. නැහැ. ලොකුනේ. ගලවන්නත් දැන් කොහමද ගාව අරින්නත් බැහැ. පුදුම කටලැවිල්ලන්. කකන්න වෙනවා නැත්තම් අහන්න රෑ වෙච්චකන් ඉන්නේ. අලුත් තල ඉඳන් නැද්ද? අද දවසට මාළු කර්තව්‍ය ඉවරයි නේද ආනන්දයි? ඈ දැන් ඇති. අපි යන් ගෙදරනේ. එහෙනම් දලාකුළු. අපි ගියා. ඒ කොහොමද මාළු වැල? දැන් යන්න බෑ බරයිලු පේනවනේ. ඕ මාළු වැල පේනවනේ. ඔන්න මාළු. බඩට ගිහින් පෙන්නන්නම් ඉතුරු ටික.